इस संविधान तुल माँ प्रेमवंत सहोदर सहोदरियनी कथारिक समय विशेषයෙන් कितनु जीवितය ආරම්භ කරන බලාපොරොත්තු වන අයට සූදානම් වීමේ කාලයක්. ඒ වගේම චතාරික සමය අපට කිතුණු ජීවිතයේ හරය පැහැදිලි කර දෙනු ලබනවා. එනම් අද චතාරික සමයේ පළමු වන ඉරදින කියවීම් සියල්ල අපට දෙන පණිවුඩය නම් දෙවියන් වහන්සේ අපව මැව්වේ මෙලොව තුල දුක් විඳින්නට නොවේ. අප ජීවිතයන් තුල කොයිතරම් දුක් කරදර පරීක්ෂාවන් පැමිණියත් සතුටින් ජීවත් වීමයි උන්වහන්සේගේ බලාපොරොත්තුව. එම නිසා අද පළමුවෙනි කියවීමේ අපි දකින්නේ දෙවියන් වහන්සේ පොළවේ දූවිල්ලෙන් මිනිසයා මවනවා. ඒත් මිනිසයා අයිති වන්නේ මේ පොළවට නොවේ. ඒ නිසා උන්වහන්සේ ඔහුගේ නාස්පුඩු තුලට උන්වහන්සේගේම ජීවන හුස්ම හෙළනු ලබනවා. ඒ අදහස් කරන්නේ මිනිසයා පොළවේ දූවිල්ලෙන් සෑදනු ලැබුවාට ඔහු තුල දෙවිකත්වය ඇති බවයි. ඔහු මෙලොවෙන් විනාශයට පත්වීම නොවේ උන්වහන්සේගේ අරමුණ. දෙවියන් වහන්සේ සමග ඔහු සදාතනිකව ජීවත් විය යුතුයි. ඒ මිනිසයා දෙවියන් වහන්සේ නොවේ. ඒ නිසායි දෙවියන් වහන්සේ මිනිසයා මවා ඔහුට ජීවිතේ භුක්ති විඳින්නට ඒදෙන් උයනක් තනා එහිදී ඔහුව පිහිටුවන්නේ. ඔහුට කැමැති දේවල් කරන්නට නොවේ. එතනයි වෙනස තිබෙන්නේ. මිනිසයා සීමා සහිතයි. දෙවියන් වහන්සේ සීමා රහිතයි. ඒ නිසා ඒදෙන් උයනේදී දෙවියන් වහන්සේ මිනිසයාට අනකරන්නේ ඔබට කැමැති දේ මේ කරන්නට පුළුවන්. එහෙත් මේ ගසට නම් ඔබට අත තබන්නට බෑ. දෙවියන් වහන්සේ සහ මිනිසයා අතර තිබෙන වෙනස එයයි. අපි සීමා සහිත පුද්ගලයන්. මේ ලෝකයේ තුල අපට ඕන දේවල් කරන්නට බෑ. පූජක පැවිදි ගිහියන් හැටියට අපිට ඕන දේවල් කරන්නට බෑ. අපේ රැකිරක්ෂාවන් වල අපගේ ඉගෙනීම් කටයුතු වල ඕන දේවල් කරන්නට බෑ. විභාගයක් තියෙද්දී ඕන දේවල් අපි ලිව්වොත් අපි ෆේල්. අපි රැකිරක්ෂාවට ගිහිල්ලා අපිට ඕන දේවල් කරොත් රැකියාවෙන් නිරපා දමනු ලබනවා. ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට ඕන දේවල් කරන්නට බෑ. තම ස්වාමි පුරුෂයාට භාර්යාවට තම පවුලට විශ්වාසවන්ත විය යුතුයි. එහෙම නැත්නම් ඒ පුද්ගලයා සාර්ථකයි. මිනිස් ජීවිතය සීමා සහිතයි. ඒ නිසා අපි අපේ සීමාවන් දැනගත යුතුයි. අපි සීමාවන් අමතක කරද්දී අපේ ජීවිතයන් තුළ දුක වේදනාවටයි මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට ස්වාමි පුරුෂයා තම භාර්යාවට විශ්වාසවන්ත නොවි අනිත් ඥාන පස්සේ දුවනවා නම් ඒ ජීවිතේ කවදාවත් සාර්ථක වන්නේ නැහැ. ඒ පවුල විනාශයට පත්වනවා. ඒ නිසා අපි හැම කෙනෙක්ම අපි ලබාගත්තා වූ අපේ කැඳවීමේ ඒ සීමාවන් අපි තේරුම් ගනිද්දී ඒ සීමාවන් වලට අනුව අපි ජීවත් වෙද්දී අපේ ජීවිතයන් තුළ සතුට අපි අත්දකිනවා. ඒත් සාතන් දන්නවා අපේ වැරදි මොනවද කියලා. අපේ සීමාවන් ප්‍රශ්න කරමින් ඒ සීමාවන් අභිබවා යන්නට හැම වෙලේම පරීක්ෂාවන් ලබා දෙනවා. එයයි අපි පළමුවෙනි කියවීමේ සුවිශේෂයේ දකින්නේ. සුවිශේෂයේ දේව පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේ මිනිසත් බවගත් ජේසුස් වහන්සේ සැබෑ වූ මිනිසෙක් ලෙස
තම ජීවිතය තුළ මේ පරීක්ෂාවන් වලට මුහුණ දුන්නා. මෙතන සඳහන් වන්නේ ජේසුස් වහන්සේගේ පරීක්ෂාවන් 3ක් නොවේ. මිනිස්සුන් මුහුණ දෙන සියලුම පරීක්ෂාවන් වල සාරාංශයයි. අපේ පරීක්ෂාවන් සියල්ල ජේසුස් වහන්සේගේ මේ පරීක්ෂාවන් 3ට සීමා කරන්නට පුළුවන්. ප්‍රථමයෙන් උන්වහන්සේ දවස් 40ක් නිරාහාරශීලව හිටපු බව දැනගත් සාතාන් යක්ෂයා කරන්නේ මොනවද? ජේසුස් වහන්සේගේ බඩගින්න හඳුනාගෙන ඒ පරීක්ෂාව ලබා දෙන්නේ ඒ ඔස්සේ. යක්ෂයා දන්නවා අපේ බඩගින්න, අපේ තෘෂ්ණාවන්, අපේ අධික ආශාවන් මොනවද කියලා. අපේ පරීක්ෂාවන් පැමිණෙන්නේ අපේ තෘෂ්ණාවන් මාර්ගයෙන්. ඒ නිසා මේ මොනවද පළමුවෙනි පරීක්ෂාව? නිකන් ගල්ගෙඩි පාම්ගෙඩි කරන එක නෙවෙයි. ඒ අදහස් කරන්නේ මොනවද? අපගේ කායික ශාරීරික අවශ්‍යතාවයන් ඒ දේවල් අපි සංසිඳුවා ගන්නට කොයිතරම් වැරදි කරනවා. අපේ ශාරීරික බඩගින්න විතරක් නොවේ. නොයෙකුත් ආශාවන්, අපගේ ආශාවන් අපි ඉෂ්ට කර ගන්නට කොයිතරම් පරීක්ෂාවට වැටෙනවා. දෙවෙනි එක මොනවාද? ජෙරුසලම් දේවමාලිගාවේ කොටට ගෙන ගොස් යක්ෂයා කියනවා ජේසුස් වහන්සේට මෙතනින් පනින්න, දෙවියන් වහන්සේව ආරක්ෂා කරගනීවි. ඒ වගේම ඒ රැස්ව සිටින අය අප්පුඩි ගාලා ඔබ ප්‍රශංසා කරමින් මෙසියස්තුමාණන් හැටියට පිළිගන්නවා. මේ අය අපගේ අනිත් ප්‍රශ්නය පරීක්ෂාව. හැම කෙනෙක්ම අපට හොඳයි කියලා කියන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. හැම කෙනෙක්ම අපිට අප්පුඩි ගන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රසිද්ධ වන්නට අපි කැමති වෙනවා. ඒ නිසා අපි කොයිතරම් වැරදි කරනවද? අපි ප්‍රසිද්ධ වන්නට, මිනිස්සුන්ගේ ප්‍රසාදය ලබා ගන්නට අපට පැමිණෙන පරීක්ෂාවන් තමයි ඒ දෙවෙනි පරීක්ෂාව. දෙවෙනි පරීක්ෂාව මොනවාද? කඳු මුදුනකට ගෙන ගොස් රට රාජ්‍යයන්හි යශස්විය පෙන්වමින් යක්ෂයා කියා සිටිනවා මට වැන්දොත් මේ හැම දෙයක්ම ඔබට ලබා දෙනවා. මෙලොව වස්තු සම්පත් රැස් කර ගන්නට අපි කී දෙනෙකුට වඳිනවා? දෙවියන් වහන්සේ හැර අනිත් හැම කෙනෙකුටම අපි වඳින්නේ අපට ඕන මෙලොව වස්තු සම්පත් ඇති කර ගන්නට, එකතු කර ගන්නට. ඒ නිසා අපේ ජීවිතයන් තුළ පැමිණෙන ඒ පරීක්ෂාවන් තමයි ජේසුස් වහන්සේගේ මේ පරීක්ෂා තුනෙන් පැහැදිලි කර දෙනු ලබන්නේ. හිත සමිදානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, සාතන් ජේසුස් වහන්සේව පරීක්ෂාවට පත් කරන්නේ කොහොමද? ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම්. අමතක කරන්නට එපා, අපි වැරදි කරන්නට යන හැම අවස්ථාවකදීම අපට යම් හඬක් ඇතුලෙන් නික්මුණා ඔබ කිතුණුවෙක් කියලා. ඒත් අපි ඒක ගණන් ගත්තේ නැහැ. සාතන් අපිව හැම වෙලේම අපේ අනන්‍යතාවය ඉදිරිපත් කරමින් තමයි අපව පරීක්ෂාවට පත් කරන්නේ. ඒ ජේසුස් වහන්සේ අපට දෙන බලාපොරොත්තුව මිනිසුන් හැටියට ජේසුස් වහන්සේ සමග අපට මේ පරීක්ෂාවන් ජය ගන්නට පුළුවන් බවයි. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, අද දෙවෙනි කියවීමේ පාවුල තුමා එයයි සඳහන් කරන්නේ පාපය බලවත් වූවත්, පරීක්ෂාව බලවත් වූවත්, දේව අනුබලය, දේව වරප්‍රසාදය ඊටත් වඩා උසස් බව. ජේසුස් වහන්සේ සමග උන්වහන්සේගේ සුවිශේෂයට අනුව අපි ජීවත් වනවා නම් අපේ පරීක්ෂාවන් අපට ජය ගන්නට පුළුවන් බවයි. ඒ නිසා අද අපි පිළිතුරු ගියේ සඳහන් කළේ අප පව් කර ඇති බැවින් ස්වාමිනී අපට කරුණා කළ මැනව ඔබ වහන්සේ තුලින් තමයි අපට
ජීවිතයේ සතුට අත්දකින්නට පුළුවන් වන්නේ. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි දුක් විඳින හැම මොහොතකදීම, කඳුළු සලන හැම මොහොතකදීම අපි කියන්නේ මොනවද? මගේ මේ වැරදි නිසා තමයි මම මේම දුක් විඳින්නේ. පරීක්ෂාව අපව වටන්නේ අපේ සතුට අහිමි කරන්නටයි. ඒ ජේසුස් වහන්සේ සමග උන්වහන්සේගේ සුවිශේෂයට අනුව අපි ජීවත් වනවා නම් අමාරුයි. ඒ සතුට අපට අත්දකින්නට පුළුවන් වෙනවා. එහෙනම් මේ පරීක්ෂාවන් අපි ජයගන්නේ කොහොමද? එම නිසායි අපේ ශුද්ධෝත්තම පියාණන් චතුරාර්යයට නියමිතේ පණිවුඩය තුල කාරණා තුනක් අපට මතක් කර දෙන්නේ. ප්‍රථමයෙන් උන්වහන්සේ කියනවා සවන් දෙන්න. අපේ පරීක්ෂාවන් අපිට ජය ගන්නට පුළුවන් අපි දෙවියන් වහන්සේට සවන් දෙනවා නම්, එකිනෙකාට සවන් දෙනවා නම්, සෝබා දහමේට සවන් දෙනවා. ඒ නිසායි යාඥාව අවශ්‍ය වන්නේ. අපි උන්වහන්සේට සවන් දෙන්නට ඕනේ. අපි එකිනෙකාට සවන් දෙන්නට ඕනේ. අපි සෝබා දහමේට සවන් දෙනවා නම් අපිට පුළුවන් ඔය ප්‍රශ්න වලින් අපට වැළකී සිටින්නට. දෙවෙනි කාරණාව උන්වහන්සේ අපිට කියනවා උපවාසය හා වැළකීම. අපි උපවාසය තුලින් ශාරීරික බඩගින්නක් ඇති කරගන්නවා පමණක් නොවේ. අපි යුක්තිය වෙනුවෙන්, සාධාරණත්වයේ සාමය වෙනුවෙන් සාපිපාස විය යුතුයි. ඒ වගේම ගොඩමස් වලින් වැළකීම පමණක් නොවේ. ඒ එච්චර අමාරු නෑ. අපි වැළකිය යුතුයි අපගේ නපුරු ඒ භාෂාවෙන්. අපේ වචන පිරිසිදු කරගන්නට ඕනේ. අපි අනිත් අය තුවාල කරන ඒ භාෂාවෙන් වැළකිය යුතුයි. එතකොට තමයි අපිට අපේ ජීවිත ජය ගන්නට පුළුවන් වන්නේ. දෙවනුව උන්වහන්සේ අපට මතක් කර දෙන්නේ අය එකමුතුව ගමන් කිරීම. අපි තනි තනිවම ජීවත් වන අය නොවේ. එක එක්කෙනාට සංවේදී වෙමින්, එක එක්කෙනාට සහයෝගය පළ කරමින්, අපි උදව් උපකාර කරමින් ජීවත් වනවා නම් අපිට පුළුවන් අපේ ජීවිත පැමිණෙන ඒ දුර්පරීක්ෂාවන් සියල්ල ජය ගන්නට. එනම් අද දේව වචනය ජනවන්දනාව අපට මතක් කරන්නේ අය අපි ජීවත් වන මේ ලෝකය නපුරෙන් පිරුණු ලෝකයක්, පරීක්ෂාවන් වලින් පිරුණු ලෝකයක්. ඒ දේව අනුබලය, දේව වරප්‍රසාදය තුලින් ජේසුස් වහන්සේගේ ඉගැන්වීමත් සමග අපට අපගේ ජීවිතය ජයග්‍රහණය කොට මේ ලෝකයේ තුල සතුටින් ජීවත් වී උන්වහන්සේ සමග සදාතනිකව ජීවත් වන්නට පුළුවන් බවයි. එම නිසා ජේසුස් වහන්සේ සමග ගමන් කරමින් ජීවිත ජය ගන්නට අවශ්‍ය වරම් පතා මෙම දිව්‍ය යාග්‍යයට අපි සහභාගී